හැමෝටම සුබ දවසක්. ඉතින් මේක හදිස්සියෙම කරන වීඩියෝ එකක්. මොකද අද මාර්තු මාසේ 29. ඉතින් උදේ ඉඳන්ම විවිධාකාරයේ දුරහැමතුම් විවිධ අයගෙන් එනවා. ගොඩක් අය බය වෙලා ඉන්නේ මේ මාර්තු 29න් පස්සේ ශනි මාරුවත් එක්ක, ඒ කියන්නේ සෙනසුරු මාරුවත් එක්ක මොන වගේ තත්ත්වයක් අපිට උදා වෙයිද කියලා. මේ මාර්තු මාසෙන් පස්සේ සෙනසුරු මාරුවෙන් පස්සේ විශාල ලග්න ප්‍රමාණයකට අපලයි. ඒක ඔබ YouTube එකෙන් දකින්න ඇති. මේ ලග්න හිමියන්ට කෝටි ගාණක් ආදායමක් ලැබෙනවා සත්තයි මේ සතියේ. මේ ලග්න හිමියෝ අනතුරු වෙනවා මේ සතියේ. මෙන්න මේ ලග්නයට ඉතාමත්ම විශාල වාසනාවක් තියෙනවා. ස්වීප් එකක් ගත්තොත් අනිවාර්යෙන් කෝටි 10ක දිනුමක්. මෙන්න මේ ලග්නයට ඉතාම අපලයි. මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මේවා බහලා තියෙන දේවල්. හරි. එතකොට ලග්න තුනකට විතර නරකයි කියන්නේ මේ ඉන්න අයගෙන් 125කට නරකයි. 125ක එකපාර මේ සතිය මැරෙන්නේ නැහැ. 125කට එකපාරම ස්වීප් හැදෙන්නේ නැහැ. ඉතින් ඒක ඔබ තේරුම් ගන්න ඕනේ මුලින්ම. ඒක ඇහුවට කමක් නැහැ. අපි බලමු ඇත්ත නැත්ත මොකද්ද? ඔබට වෙන්නේ මොකද්ද කියලා. ලග්න 12නේ තියෙන්නේ. ඒතකොට ලග්න 3-4කට අපලයි කියන්නේ මේ ලංකාවෙන් 3න් එකකට අපලයි. අන්න ඒ වගේ තත්ත්වයක් වෙනවා. ඒතකොට මිනිස්සු මිලියන ගානකට අපලයි. සමහරවිට කියනවා මේ ලග්න හිමියන්ට සල්ලි උතුරනවා. ඔය මිලියන ගානම කෝටිපතියෝ වෙනවද? ඔය මිලියන ගානටම සල්ලි උතුරනවද? ඒ වගේම කියනවා මෙන්න මේ ලග්න හිමියන් නැත්තරම නැති වෙනවා. මේගොල්ලෝ මහමගට වැටෙනවා. ඒතකොට අර මිලියන ගානම මහමගට වැටෙනවද? ඔතන තියෙනවා ප්‍රශ්නයක්. ඉතින් ඔබ බය වෙන්න එපා. මේ හැමදේම කියන්නේ ඔබටම නෙමෙයි. ලග්න තියෙන්නේ 12යි. ඒ ලග්න පලාපලය ඔබට 100%ක් අදාළ වෙන්නේ නැහැ. ඉතින් ලග්න පලාපල වැරදි කියලා මම කියන්නේ නැහැ. ඒ ලග්න පලාපල කියන අය කියන්නේ ඒ ලග්න භාවයට ශනිගේ පැමිණීම කොයි විදිහටද බලපාන්නේ කියලා. ඉතින් ඒ ලග්න භාවයට ශනිගේ පැමිණීම ඔබට ඒ විදිහටම බලපාන්නේ නැහැ. උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. ඔබ ඉන්නා යම්කිසි ගමක. ඒ ගමේ මිනිස්සු ඔයත් එක්ක තරහයි. ඉස්සර කාලේ නම් ගමේ මිනිස්සු ඔයත් එක්ක තරහයි. ඔයාගේ ගේ ඉස්සරහට එනවා ඔයත් එක්ක තද බල හතුරෙක්. තද බල හතුරෙක් ඔයාගේ ගේ ඉස්සරහට එනවා. ඔයාට මොකද වෙන්නේ? ඔයාට ඒ ගෙදර අතහැරලා යන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයා හිතන්න ඔයාගේ පසුබිම සැකසීලා තියෙන්නේ මුළු ගමේම වත්තේම මිනිස්සු ඔයත් එක්ක හරිම එකමුතුයි. ඔයත් එක්ක හරිම හිතවත්. ඔයාට හරි ආදරේ. හතුරෙක් එනවා ඔයාගේ ගේ ඉස්සරහට. ඔයා වත්ත අතහැරලා යන්න ඕනේද? නෑනේ. ඔයාට බලපෑමක් කරන්න බෑ. මොකද ඔයාගේ පිහිටට ඔයත් එක්ක විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අර ඔයාට ලොකු ගැටලුවක් නෙමෙයි. සමහරවිට එයාට තමයි යන්න වෙන්නේ ඔයාට නෙමෙයි. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ කියන්නේ මේකත් මේ වගේ තමයි මම මේ චූටි උදාහරණකින් කිව්වේ. බය වෙලා ඉන්න හින්දා බය වෙන්න දෙයක් නෑ. ඒ කියන්නේ ලග්න ඔබේ ලග්නයට අපලයි. අපි උදාහරණයකට හිතමු ඔබ මීන කියලා. මීන ලග්නයට අපලයි. මීන ලග්නයට අපලයි කියු සැනින් ඔබ මීන වුණා කියලා ඔබට ඒ සියල්ල සිද්ධ වෙන්නේ නෑ. සමහර විට ඔබට එකෙන් එකක්වත් සිද්ධ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද ඔබේ ග්‍රහචාරය අනුව ඔබේ අනිකුත් ග්‍රහයන් පිහිටි විදිහ අනුව ඒක සහ මුලින්ම වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් කියනවානේ ශනි නැත්නම් සෙනසුරු ලග්න භාවයට පැමිණෙනවා කියලා. ඔබ මීන ලග්න කියලා උදාහරණයක් ගත්තනේ. එතකොට ලග්න භාවයකට පැමිණෙනකොට අනෙකුත් භාව වලටත් විවිධ වූ ග්‍රහයන් පැමිණෙනවා. එතකොට ඒ වල සුභාසුභත් ඔබට ලැබෙනවා. එතකොට ඒ භාවවල තැන්පත් වෙලා ඉන්නේ කුමන ග්‍රහයෝද කියන එක අනුව ඒ තියෙන විපාක වෙනස් වෙනවා. හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. කෙනෙකුට මේ මීන ලග්නයට නරකයි කියද්දි එයාට එහෙම නොවි හොඳ වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට නරකයි කියද්දි එයාට ඊටත් වඩා නරක වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ලග්න පලාපලයක් අහලා බය වෙන්න එපා. මොකද එහෙම ලග්න පලාපල අනුව ඔබට හැමදේම සිද්ධ වෙනවා නම් ඔබට ජන්ම පත්‍රයක් අවශ්‍ය නැහැ. ලග්නයක් තිබ්බම හොඳටම ඇති හැමදේම කරගන්න. මීන ලග්න 10 දෙනෙක් ගත්තොත් 10 විදිහකට තමයි ජීවත් වෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ ජන්ම පත්‍ර නවාංශක වෙනස්. ඉතින් ඒ හින්දා ඔයා මේකට බය වෙන්න එපා. අද මං කියලා දෙන්නම් ඔයාට ප්‍රශ්නයක් තිබ්බත් ගැටලුවක් නැතුව ඉන්න කොහොමද කියලා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැති අයට කොහොමද ප්‍රශ්නයක් නැහැනේ. දැන් මේ වෙලාවේදී මේ මාර්තු 29 ශනි මාරුවෙන් ගැටලු සහගත පුද්ගලයින්ට ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා හරියට මේ වැඩේ කරන කෙනෙක් ගාවට ගිහිල්ලා මේ ජන්මපත්‍ර හරියට පරීක්ෂා කරන් දන්න කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාගේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න. දැන් අද මට උදේ ඉඳන් ගොඩක් අය කතා කළා ඒගොල්ලන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න ඕනේ කියලා. ඒ හදිස්සි පරීක්ෂා කරගන්න. මාර්තු 29 නේ. දැන් ඉතින් හරි හදිස්සි මේක පරීක්ෂා කරගන්න. ඒ තරමට බය වෙලා ඉන්නේ. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නත් හිතුවේ විශාල පිරිසකට දැනුවත් කිරීමක් විදිහට. ඉතින් මම මේ කියන්නේ ඔබ ඊටමත් සතුටු වෙන්න දෙයක්. මම අද මේ කියන්නේ ඕනෑම නරක කාලයක ජන්මපත්‍රයේ ඕනෑම නරක කාලයක ඕනෑම නපුරු කාලයක ඒ වලින් ගැලවිලා ඉන්න කොහොමද සහ නරක කාලේ
වෙනතටත් වඩා හොඳින් ඉන්නේ කොහොමද කියන කාරණේ ඔබට කියලා දෙන්න. ඉතින් අපි ඇත්තම කතා කරොත් ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්න තමයි අපිට ලෙඩ වෙයිද? අපි මැරෙයිද? අපි ඇක්සිඩන්ට් වෙයිද? සල්ලි නැති වෙයිද? බිස්නස් වැටෙයිද? මගේ ලග්නෙට මෙහෙම කිව්වා කියලා. ඉතින් පුද්ගලික වශයෙන් ගත්තොත් ඔය එන හැම කෙනෙක්ගෙන් මම නම් බලන්නේ නාඩි ශාස්ත්‍රය උපයෝගී කරගෙන. ඔබේ ජන්ම පත්‍රය බලන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. මම බලන්නේ නාඩි ශාස්ත්‍රය උපයෝගී කරගෙන. ඉතින් මේ දිනවල නරකයි කියන ඇතමෙකුට ඊටාම හොඳ කාලයක් යන්නේ. ඇතමෙකුට හොඳයි කියලා හිතන් ඉන්නටත් නරක කාලයක් යන්නේ. ඉතින් මේහෙම ඇවිල්ලා මේගොල්ලන්ගේ නරක කාලයක් උදා වුණා කියලා අපි දැන් නරක කාලය ගැන කතා කරන්නේ. නරක කාලයක් උදා වුණා කියලා ඕන් බය වෙන්න ඕනේ නැහැ. මං කියන්නේ අංක 1ට ඒකයි. අපි බලන්න හදන්නේ කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ දේ තමයි ඔබේ කේන්දරේ කොහම වුණත් ඔබ මානසික වියවුල් භාවයට පත් වෙන්න එපා. ඉතින් මේක අපි කොටස් දෙකකට කඩන කතා කරමු. පළවෙනි එක තමයි ඔබට පුළුවන් දැන් ඔබ නරකයි කියලා හිතාන මේ කතා කරන්න අපි. ඔබට ඊටාම නරකයි කියලා හිතාන තමයි කතා කරන්නේ. ඔබට පුළුවන් ඔබගේ පැවැත්ම යහ පැවැත්ම බවට පත් කරගන්න. ඒ කියන්නේ කර්මය කියන්නේ ඔබ කළපු නරක දෙයක් හින්දානේ ඔය විපාක එන්නේ. ඒක මර්ධනය කරන්න ඔබට පුළුවන් යහ පැවැත්මක් ඇති කරගන්න ඔබගේ දිනචර්යාව තුළ. මේක ටිකක් අමාරුයි. මොකද හැමෝටම මේක කරන්න සමහර අයට නම් පහසුවෙන් පුළුවන්. නමුත් සමහර අයට බෑ. දැන් අපි ළඟට ජන්මපත්‍ර අරන් නැත් අපි බලනකොට ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතේ බලනකොට අපිට තේරෙනවා සමහර අයට මේක බෑ කියලා. ඉතින් ඒකටත් අපේ ප්‍රතිකර්ම තියෙනවා. ඔබට පුළුවන් සිල් රකින්න, දන් දෙන්න, භාවනා කරන්න, අනිත්‍ය දකින්න. ඒ වගේ විවිධ දේවල් මෛත්‍රී භාවනාවේ යෙදෙනවා. ඒ වගේ විවිධ දේවල් කරන්න පුළුවන්. උදේ හවස පිරිත් කියන්න පුළුවන්. ඉතින් හැමෝටම ඕක කරන්න බෑනේ. නෑ එක පාර නිකන් මේ හැමෝම ඔහොම ඉන්නේ නෑනේ. හැමෝම ওই විදිහට ධාර්මිකව ජීවත් වෙච්ච අය නෙමෙයි මේක අහන අය. ධාර්මිකව ජීවත් වෙච්ච අය නෙමෙයි මේකට කියන වෙන වචනයක්. මේ විදිහට මේ සීල් රැකගෙන හිටපු අය නෙමෙයි හැමෝම. ඉතින් ඒ හින්දා හැමෝටම ඕක කරන්න බෑ. හරි. බැරි අය මොකද කරන්නේ? ටික ටික ඕන දෙයකට යමු වෙන්න පුළුවන්. ඔයාගේ කාලේ නරක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා කරන්න මම කලින් කියලා දීලා තියෙනවා. මේ දැන් මගේ මීට 4 වෙනි හෝ 5 වෙනි කලින් වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒක. ජයෝ මුනින්දස්ස ගාතාව 108 වරක් වීඩියෝ එකක් තියෙනවා. ඔන්න ඕක අහන්නකො ඉස්සෙල්ලම. ඊට පස්සේ ඒකට කලින් මම ඒකට පස්සේ මම දාලා තිනවා ජයෝ මුනින්දස්ස ගාතාවෙන් කරන්න පුළුවන් දේවල්. ඇත්තට මේවා හාස්කම් වගේ තමයි. ඔබටම දේවල් කරගන්න පුළුවන් මේ ජයෝ මුනින්දස්ස ගාතාව භාවිතා කරලා ඔබට කරගන්න පුළුවන් යන්ත්‍රයක් හදන හැටි පවා මම කියලා දීලා තියෙනවා. ඒක හැදුවා නම් අනිවාර්යයෙන්ම ඔබට ඔන්න මේ වෙලාවේදී ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන්. නරක කාලයක් ගත වන කාල සීමාවක් තිබ්බොත් මේ ජය මුනින්දස්ස ගාතාව උදේට 108 වාරයක් හවසට 108 වාරයක් කියනවා නම් එකම විදිහට කියන්න ඕනේ. ඇත්තටම ඔබට දැනේ මේ නරක මේ ඔබට තිබ්බ පීඩාව පහව යන බව. ඒ වගේම තවත් බොහෝ දේවල් මේකේ තියෙනවා. ඒවයි වීඩියෝ එකේ සඳහන් කරලා තින්නේ සමන් නැවත කියන්නේ මේ වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් ඔබටම කරගන්න පුළුවන් දේවල් මම කියලා තියෙනවා. ඒවා කරලා බලන්න. ඒවා කරලා මේ අගුණ తত্ত্বය ඔබට මගේ හැර ගන්න පුළුවන්. මොකද අපි ඉතින් ඒකනේ කරන්න ඕනේ. අපි බය වුණා කියලා අපිට හම්බෙන දෙයක් නැහැ නේ. නරක කාලයක් ආවා. මම මෙහෙම වෙනවා කියලා බය වුණා කියලා ලැබෙන දෙයක් නැහැ. අපි කරන්නට ඕනේ ඒක මර්ධනය කරගන්න. ඉතින් දැන් මේ ජය මුනින්දස්ස ගාතාව උදේ හවස කියනකොට මේකේ බලය පිහිටන විදිහ වෙනස්. අර මම කලින් කිව්වාගේ ඊටාම ධාර්මික ජීවිතයක් ගත කරන කෙනෙකුට බලය වැඩියෙන් පිහිටනවා. සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් බලය අඩුවෙන් පිහිටනවා. ඉතින් මේකේ බලය තවත් වැඩි කරගන්න ක්‍රම තියෙනවා. නිර්මාංශ වෙන්න පුළුවන් නම් ඉතා හොඳයි. බොනවා නම් එහෙම පොඩ්ඩක් ප්‍රශ්නයක් දෙනවා. පිරිමි කෙනෙකුට පිරිමෑන ගොඩක් බොන්නේ ගෑනු අඩුයිනේ. ඉතින් එහෙම කෙනෙකුට නම් මේක වැඩ කරන්නේ නැහැ. එහෙම නම් ඉතින් කරන්න තියෙන්නේ එයා ඒක නොකිය බිරිඳට තමයි මේක උදේ හවස කියන්න වෙන්නේ. සඳුන් දෙල් ටිකක් තියාගෙන ඒ සඳුන් දෙල් ටික හැමෝටම ගෙදරට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බොන කන අයට ටිකක් අමාරුයි මේක කරන්න. මේක වැඩ කරන්නේ නැහැ බුදු ගුණයෙන් කරන එකක් නිසා. ඉතින් කොහොම වුණත් හරි. දැන් අපි ඔය කිව්වේ ඔබටම කරගන්න පුළුවන් දේවල්නේ. මේ 2025 මාර්තු 29න් පස්සේ වන අගුණ වළක්වා ගන්න මේ දේවල් කරන්න පුළුවන්. මේ දේවල් කරලා බලන්න. දැන් අපි කතා කරමු බොහෝ දෙනෙක් කැමති දේ. බොහෝ දෙනෙක් කැමති මොකද්ද? ඔබටම කරගන්න නෙමෙයි අපිට ඔක අමාරුයි. අපිට වෙලාවක් නැහැ. විවිධ ප්‍රශ්න තියෙනවා. අපේ සිල්වත් බව සමහරවිට ටිකක් අඩුයි. අපි නිර්මාංශ නැහැ. අපිට මේ වගේ ප්‍රශ්න විවිධ ප්‍රශ්න තියෙනවා. හරි. එහෙනම් ඔබට කරගන්න බැයි නම් ඊළඟට මොකද්ද මේකට කරන්න පුළුවන්? මෙන්න මේක තමයි පවර්ෆුල්ම දේ, බලවත්ම දේ. ඒ තමයි ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගත්තට පස්සේ මගේ පුද්ගලික අත්දැකීම් අනුව මම කියන්නම්. දැන් ජීවිතේ විවිධ ගැටලු ප්‍රශ්න අරගෙන අපි ළඟට කට්ටිය එනවා. ඒ කියන්නේ මෙහෙම ගැටලුවක් තියෙනවා කේන්දරේ මෙහෙම ගැටලුවක් තියෙනවා මෙහෙම තියෙනවා කියලා. දැන් ඔබට අද ශනි මාරුවක් සිද්ධ වෙනවා. අදින් පස්සේද ඔබේ ජීවිතේ අවුල් නෑනේ. මීට කලින් ඔබට ප්‍රශ්න තිබ්බා. ඔක නැතුවත්. ඒ හැම කාලෙකම විවිධ වූ ආකාරයේ ප්‍රශ්න තියෙනවා. ඉතින් කොයි ප්‍රශ්නේ තිබ්බත් ඒ පුද්ගලයන් ඇත්තටම කිව්වොත් ගොඩ දාන්න පුළුවන්.
කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒ අයගේ පැවැත්ම චුට්ටක් හදන්න ඕනේ. නමුත් අපිට යන්ත්‍ර වලින් නිවැරදිව ජීවම් කළ යන්ත්‍ර වලින් දසදහස්වර ලක්ෂවර ජීවම් කළ සුර පළඳලා ඒ වගේ විවිධ ක්‍රම අපි එකක් කියන්න බෑ. ඒක පුද්ගලයාගේ හැටියට තමයි ඒක තීරණය වෙන්නේ. මේ ප්‍රශ්නේ ගොඩ දාන්න පුළුවන්. දැන් මම උදාහරණයකට කියන්නම්. ඔය මම ළඟට ඊයේත් කෙනෙක් ආවා. ඒ ආවේ මාසෙකින් විතර ආවේ. දැන් ඔය කලින් යන්ත්‍රයක් පළඳ ගත්තට පස්සේ එයාගේ එදා අපි කේන්දරේ බලනකොට තිබ්බේ තව මාසයක් දෙකක් යනකොට නැත්තරම නැති වෙන විදිහ එකක් තමයි තිබ්බේ. ඒ කියන්නේ එහෙම ඒ වගේ නරක තත්ත්වයක්. නමුත් අපි යන්ත්‍රයක් පැලඳෙව්වට පස්සේ දැන් එයා ව්‍යාපාරයක් කරන කෙනෙක්. එයාට ව්‍යාපාර මාස ගාණක් තිස්සේ එයාට බිස්නස් නැතුව තිබ්බේ. දැන් මට ඇවිල්ලා කිව්වා මට දැන් බිස්නස් එනවා. එක දෙක ඇවිල්ලා දැන් මට සෑහෙන්න බිස්නස් ඇවිල්ලා තියෙන්නේ. අන්න එයාගේ යන්ත්‍රයේ බලය නිසා එයාට අර නරක කාලය හොඳ බවට පරිවර්තනය වෙගෙන යනවා. හැබැයි ජන්මපත්‍රය බැලුවොත් නරකයි කියලා තමයි කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපිට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔබේ ජීවිතේ නරක කාලයක් හොඳ කාලයක් බවට පත් කරන්න පුළුවන් මේ යන්ත්‍ර වලින්, සුර වලින් පළඳවල හරියට වැඩේ කරොත් කරන්න පුළුවන්. ඔබේ ග්‍රහ පිහිටීම කොහොම වුණත් ඒ ග්‍රහ පිහිටීමට ගැලපෙන්න අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ පීඩාව ඔබට ඇති නොවන විදිහට සමහරවිට ඔබට ඊටාම අපල කාලේ සීමාවක ඔබ ඊටාම හොඳින් ජීවත් වෙන්න යන්න පුළුවන් මේ යන්ත්‍ර සුර පැලඳීමෙන්. ඉතින් ඒකෙන් තේරෙනවා නිවැරදි යන්ත්‍රයක් පැලඳීම තුළින් මේ නරක නපුරු කාලයක වෙන විපත් වලින් මිදී ඉන්න පුළුවන්. හැබැයි හරියටම වැඩේ කරන්න ඕන. ඉතින් එතකොට මේ ශනි මාරුවක් වුණා කියලා බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැම දෙයකටම උත්තර තියෙනවා. ඉතින් බුදුදහම අනුව කොහොමද මේක ගලපගන්නේ? අපිට පව් පළ දෙන්නේ නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකත් හරියට බලන්න ඔබගේ උත්පත්ති කේන්දරය කියලා කියන්නේ පෙර ජීවිතවල කැඩපත වගේ ඔබ ගෙනාපු කර්මයන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් විපාක දීමේ කාලය අනුව ඔබ දන්නවනේ බෞද්ධයෙක් විදිහට ditta ධම්ම වේදනීය කර්ම. ඒ කියන්නේ මේ අපි ඉන්න භවයෙන් පළ දෙනේවා, උපපච්ච වේදනීය ඊළඟ භවයට පළ දෙනේවා, අපරාපර වේදනීය මේ සසර දිගින් දිගටම පළ දෙනේවා. ඒතර අහෝසි කර්ම දින පළ දෙන්නේ නැතුව ඉවත් වෙලා නේවා. ඉතින් මේ වගේ විවිධ වූ කර්මයන් තියෙනවා. ඔබට ජීවිතේ පළ දෙන්න තියෙන කර්ම වලින් බේරෙන හැටි තමයි දැන් මේ කියන්න දන්නේ. ඔබ දන්නවා ගති සම්පatti කියලා ගත්තන උපදි සම්පatti කාල සම්පatti ප්‍රයෝග සම්පatti කියලා තියෙනවා. ඉතින් ගති සම්පatti කියන්නේ මොකද්ද? ඔබ උපදින ඔබ දැන් උපදිනවා මිනිස්සෙක් විදිහට. ඒ උපදින තැන හොඳ තැනක් වෙනවා, උසස් තැනක් වෙනවා, සැප පහසුකම් තියෙනවා, හොඳ පවුලක, නම්බුකාර පවුලක, ධනවත් පවුලක, යහපත් පවුලක, හොඳ දෙමව්පිය. ඔන්න ගති සම්පත්තිය. උපදි සම්පatti කියන්නේ මොකද? අඩුපාඩුවක් නැතුව ලස්සනට හොඳ රූපයක් ඇතිව නිරෝගීව ඉතින් හැම දෙයක්ම හොඳට ඒ කෙනාට උපදි සම්පත්තිය ලැබෙනවා. කාල සම්පත්තිය කියන්නේ උපදින කාලේ හොඳ මිනිස්සු ඉන්නවා, අහල පහල හොඳ අසල්වැසියෝ ඉන්නවා, යහපත් රජවරු නැත්තම් අපේ විදිහට කිව්වොත් ජනාධිපතිව රට පාලනය කරනවා, රජයක් රට පාලනය කරනවා, මිනිස්සුන්ට හොඳට කණ්ඩ බොණ්ඩ තියෙනවා, හොඳ කාලගුණ වාතාවරණයක්, හොඳ දේශගුණයක්. ඒ හැමදේම යහපත් කාල සීමාවක උපදිනවා. ඔන්න ඕක තමයි ඉතින් කාල සම්පත්තිය කියන්නේ. ඊළඟ හතරවෙන්න තියෙන ප්‍රයෝග සම්පත්තිය. ඔන්න ඕක තමයි අපි මේ භාවිතයට ගන්නෙ. ප්‍රයෝග සම්පත්තිය කියන්නේ ස්ථානෝචිත දැනුම, ස්ථානෝචිත ප්‍රඥාවත් එක්ක බැඳිච්ච දෙයක්. මෙන්න මේක තමයි වැදගත් වෙන කාරණය. ඔබට අකුසල කර්ම වලින් ගැලවෙන්න තියෙන මාර්ගය. අපිට ප්‍රයෝගයක් යොදලා අකුසල කර්මයකින් ගැලවෙන්න පුළුවන්. ඒ ප්‍රයෝග ගණයට තමයි සිල් රැකීම, විවිධාකාර පින්කම් කිරීම, අකුසල කර්ම මර්ධනය වෙන විදිහට විවිධ වූ පින්කම් වලදීම ආයත් ගන්න. ඉතින් විවිධ උපක්‍රම යොදලා මේ ප්‍රයෝගනේ මේකෙන් බේරෙන්න ප්‍රයෝගය යොදලා බේරෙන්න පුළුවන්. මේ ජ්‍යොතිෂ කියන විෂයේ අපි මේ කරන গুপ্ত කර්මත් අයිති වෙන්නේ මෙන්න මේකටම තමයි. අපි මේ යන්ත්‍ර දාලා හැම කරන්නේ මෙන්න මේ ප්‍රයෝග සම්පත්තිය උපයෝගී කරගෙන ඔබගේ ගැටලුව නිරාකරණය කරන එක 아무තු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රයෝගයක් යොදලා ඔබට වෙන්නට තියෙන අකුසලයේ මර්ධනය කරලා දාලා ඒක තවත් බලවත් කරලා සමහරට අකුසලයක් පළ දෙන්න තියෙන කාලය ඊටාම කුසලයක් පළ දෙනවා වගේ පේන කාලයක් බවට පරිවර්තනය කිරීම. ඉතින් ප්‍රයෝග සම්පත්තිය උපයෝගී කරගෙන ඔබට මේ දේ කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔබට තේරෙන්නේ නැති මේ සෙනසුරු මාරුව නෙමෙයි මොන ආකාරයේ ඉරාෂ්ටකාවත් අඬන්න දුක් වෙන්න කාරණයක් නෑ. මේ හැම එකටම උත්තර තියෙනවා. අපි අර බය වෙනවනේ මුලින්ම එහෙම වෙන්න ඕනේ නෑ. ඉතින් ඔබට කුමන ආකාරයක ගැටලුවක් තිබ්බත් ඒකට අපි උත්තරයක් හොයන්න ඕනේ. මොකද අපි පෙරදෙන්න බෑනේ ජීවිතේ. අපි අනිවාර්යෙන් උත්තරයක් හොයන්න ඕනේ. ඔබේ ජන්මපත්‍රය බලලා ඔබගේ පුද්ගලික ජන්මපත්‍රයේ තියෙන ග්‍රහචාරයේ විදිහට ඊට වඩාත්ම ගැලපෙන ඔබට එන්න පුළුවන් අපල මොනවද කියලා හඳුනාගෙන, කරදර මොනවද කියලා හඳුනාගෙන විශිෂ්ට හැකියාවක් තියෙනවා මේක හරියටම දන්න කෙනෙකුට තීරණය කරන්න ඔබට පළඳන්න ඕනේ යන්ත්‍රය මොකක්ද කියලා. ඉතින් හරියාකාරව යන්ත්‍රයක් පළඳීමෙන් මම කලින් කිව්වා වගේ ඔබට අයහපත් කාලයක වාසනාව උදා කර දෙන්න පුළුවන්. ඉතින් තවදුරටත් දුක් වෙන්න එපා.
ඔබට සැකයක් තියෙනවා නම් ජන්මපත්‍රය බලා ගන්න පුළුවන්. බලාගෙන මොකද්ද වෙන්නේ කියන්නේ සමහරට ඔබ නරකයි කියලා හිතන් ඉන්න ඔබට හොඳක් වෙනවා වෙන්නත් පුළුවන්. ඔබ ඒක දන්නේ නැත්නම් තාම මේ අඳුරේ යන පුද්ගලයෙකුට ආලෝකයක් වගේ තමයි මේ ජ්‍යොතිෂය කියන්නේ. ඉතින් කැමති නම් කෙනෙකුට නොසලකා අඳුරේම යන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි සමහරට වලක වැටෙන්න පුළුවන්. වෙනත් කරදරයක් වෙන්නත් පුළුවන්. ඉතින් ආලෝකයක් තියද්දි අඳුර යන්න ඕනේ නැහනේ. ආලෝකයෙන් අපිට වල ගොඩැලි වෙන්න තියෙන දේවල්, පාර තියෙන බාධා සියල්ල බලා ගන්න පුළුවන්. ඉතින් කෙනෙකුගේ කේන්දරයක් සාමාන්‍යයෙන් බලපුවම ගැටලු තියෙන්නේ මොන කාලයේද, විපාක දෙන්නේ මොන කාලවලද කියලා හරියට හඳුනාගත්තාම, ඒ කාල සීමාවන් හරියට හඳුනාගත්තාම, ඒ කාල සීමාන වලට පිළියම් යොදන්න පුළුවන් පහසු වෙන්න. උදාහරණයක් විදිහට තව මාස 3ක් යනකොට ඔබට විශාල කරදරයක් වෙන්න තියෙනවා, ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙනවා කියලා හිතමුකෝ. ඉතින් බොහොම පහසුවෙන් මාස 3කින් නම් ඒක වෙන්නේ මාස 2ක් විතර යද්දි නැත්නම් දැන් ඉඳන් මොනවත් ආරක්ෂාවක් සලසන්න පුළුවන්. අපි කවදාවත් ඔබට කියන්නේ නැහැ මේ ජ්‍යොතිෂයට වහල් වෙන්න කියලා. ඒක හරිම වැරදි දෙයක්. මේක වහල් වෙන්න ඕන ශාස්ත්‍රයක් නෙමෙයි. මේක සරණ යන්න ඕන දෙයක් නෙමෙයි. අපි සරණ යන්න ඕනේ බුදුදහම. මේක සරණ යන්න ඕන දෙයක් නෙමෙයි. මේක හරියට අපි කලින් කිව්වා වගේ මේ ටෝච් එක වගේ. දැන් ඔබ ටෝච් එක සරණ යන්නේ නැහනේ. ඔබ අවශ්‍ය වෙලාවට කළුවරේ හැප්පෙන්නේ නැතුව කරදරයක් නැතුව ගමනක් යන්න ටෝච් එක භාවිතා කරනවා. ගෙදර ඇවිල්ලා පැත්තකින් තියනවා. අන්න ඒ වගේ තමයි මේකත් පාවිච්චි කරන්න ඕනේ. මේකට වහල් වෙන්න නෙමෙයි. ඔබ හැම වෙලේම හිතන්න ඕනේ ඔබේ දියුණුව. ඒකට උදව්වක් විදිහට තමයි ඔබ මේක යොදා ගන්න ඕනේ. ඉතින් මේකෙන් හරි විදිහට ප්‍රයෝජන අරගෙන ඔබේ දියුණුව සලසා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඉතින් සමහර අය හැමදාම කේන්දර බලනවා, කේන්දර බලලා බයේ ඉන්න. ඕක තමයි කරන්නේ. ඉතින් බයේ ඉන්න එකෙන් වැඩක් වෙන්නේ නැහැ. බය වුණා කියලා කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒකට ඔබ උත්සාහන වීදියෙන් නැගිටින්න ඕනේ. ඔබට බාධා තියෙනවා නම් ඔබේ උත්සාහය ප්‍රබල කරන්න ඕනේ. ඒ වගේම ඔබටම කරගන්න පුළුවන් අපි channel එකේ නිතරම කියන ඔබටම කරගන්න පුළුවන් දේවල් ඒවා කරලා ඔබට බලවත් කරගන්න පුළුවන් ඔබගේ කුසල ශක්තියින්. ඉතින් ඔබ මේ වෙද්දිත් YouTube එකේ වීඩියෝ බලලා ලග්න පළපළ අහලා විඩාවටපත් වෙලා පිස්සු හැදලා ඉන්න කෙනෙක් නම් මං හිතනවා දැන් ප්‍රශ්නේ හරියන්නේ නැති කියලා. ඉතින් ඔන්න එහෙනම් ශනි මාරුව ගැන අහ ප්‍රශ්නට උත්තරයක් තමයි ඔය කිව්වේ මං හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. මේක බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඔබ මේ ආපු ගමන යන්න ආපු ගමනට ශක්තියක් එකතු කරගන්න. කිසි ගැටලුවක් නැහැ මේ ශනි මහරුවක් වුණා කියලා ඔබට කිසිම ගැටලුවක් නොවන තැනට වැඩ හදාගන්න. පුළුවන් නම් මේ හිටියටත් වඩා හොඳට ඉන්න වැඩ හදාගන්න. ඉතින් එහෙනම් ආපහු හැරිලා බලන්න දෙයක් නැහැ. ඔබට මේ ජීවිතය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. මින් ඉදිරියට මාර්තු 29න් පස්සෙත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබට ආපු ගමන යන්න පුළුවන්. ආවටත් වඩා හොඳට. එහෙනම් ඔබට අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් කියන අදහස හිතේ තියාගෙන ඉස්සරහට යන්න. ඔබට ජය වේවා. එහෙනම් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔබ මෙවැනි වීඩියෝ තවත් බලන්න කැමති නම් තාම subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ ඔබට දිගටම බලන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.